ස්ට්‍රේන්ජර් තිංස් දෙවැනි සීසන් එක පටන් ගන්නේ අවුරුද්ධකට විතර පස්සේ. මයික් තාමත් 11 එක එකතු වෙන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න ඉන්නවා. විල්ට අප්සයිඩ් ඩවුන් එකේ දර්ශන නිතරම පේන්න පටන් අරන්. ඩස්ටින්ටයි ලූකස්ටයි දෙන්නටම අලුත් ගෑනු ළමෙක් වුණ මැක්ස්ව එයාලගේ කණ්ඩායමට ගන්න කැමති හිතුණා. නැන්සි ස්ටීව්ගෙන් වෙන් වුණා. ජොයිස්ට අලුත් පෙම්වතෙක් ඉන්නවා. ඒ තමයි බොබ්. 11නුත් ජීවතුන් අතර හිටියා. එයාව මේ මුළු කාලෙම ආරක්ෂා කරලා බලාගෙන තියෙන්නේ හොප එයාට කියනවා මේක කරන්න එයාගේම හොඳට කියලා. හැබැයි 11 එයාගේ මේ අලුත් තාත්තා ගැන තරහින් ඉන්නේ. ඒ නිසා 11 නීතිය කඩලා මයික්ව හොයාගෙන යනවා. හැබැයි එයා මයිකුයි මැක්සුයි එකට ඉන්නවා දැක්කම ඒක වැරදියට හිතලා එයාව මුණ ගැහෙන්නේ නැතුව ආපහු යනවා. ඒ වෙනුවට 11 එයාගේ අම්මව හොයාගෙන යනවා. එයාගේ අම්මට විද්‍යාගාරෙදී දීලා තිබුණු වදහිංසා නිසා සිහි කල්පනාව නැතුව තමයි හිටියේ. ඒ නිසා 11 ආයෙත් යනවා කැලීව හොයාගෙන. කැලී කියන්නෙත් බ්‍රෙනර්ගේ පරීක්ෂණවලට අහුවෙච්ච කෙනෙක්. කැලී 11ට කෝපය පාවිච්චි කරලා එයාගේ බලය වැඩි කරගන්න පුහුණු කෙරෙව්වා. Your mother. They stole your life, Jane. ජොයිස්ට දැනගන්න ලැබෙනවා විල්ට මයින්ඩ් ෆ්ලෙයා කියන සෙවනැලි රාක්ෂය ආවේශ වෙලා කියලා. විල් පිස්සුවෙන් වගේ චිත්‍ර අඳින්නත් පටන් ගත්තා. පස්සේ දැනගන්නවා ඒක හෝකින්ස් වලට යටින් තියෙන අප්සයිඩ් ඩවුන් උමංජාලයක සිටියමක් කියලා. හෝකින්ස් ලැබ් එකේ අලුත් ප්‍රධානියා වුණු ඩොක්ටර් ඕවන්ස් එයාලගේ පෙරවැරදි හදන්න උත්සාහ කරනවා. එයාලා උමං විනාශ කරන්න හැදුවා. හැබැයි ඒකෙන් විල්ට දරුණු වේදනාවක් ආවා. විල්ව විද්‍යාගාරයට අරන් ගියාම ඩොක්ටර් ඕවන්ස් කියනවා උමං විනාශ කළොත් විල් මැරෙන්නත් පුළුවන් කියලා. මයින්ඩ් ෆ්ලෙයා විතරක් නෙවෙයි ඩෙමඩෝග්ස් කියලා හඳුන්වන පොඩි ඩෙමගෝගන් සත්තුරංචුවක් නගරෙ පුරා සැරිසැරුවා. ඩාට් කියලා පොඩි ඩෙමඩෝග් පැටියෙක්වත් හදාගත්තු ඩස්ටින්, ස්ටීව්, මැක්සා ලූකස් එක්ක එකතු වෙලා මේ සත්තු ටික හෝකින්ස් විනාශ කරන එක නවත්තන්න හැදුවා. මෙයාලා ඩෙමඩෝග්ලට පහර දීලා එයාලව විද්‍යාගාරයටම ලුහු බැන්දා. ඒ යන ගමන් බාබ්ට සාධාරණය ඉෂ්ට කරන්න අප්සයිඩ් ඩවුන් එකේ ඇත්ත කතාව හෙළි කරන්න උත්සාහ කරපු නැන්සි ජොනතුනුයි එක්ක එකතු වුණා. විද්‍යාගාරය ඇතුලේ හොපර්, ජොයිස්, බොබ්, මයික්, විල් සහ ඩොක්ටර් ඕවන්ස්වයි ඩෙමඩෝග්ලගෙන් වට වෙනවා. ඩොක්ටර් ඕවන්ස් අනිත් අයට ආරක්ෂිතව එළියට යන්න උදව් කරන්න නතර වුණා. බොබ් අනිත් අයව බේරගන්න එයාගේ ජීවිතේ කැප කළා. ඩෙමඩෝග්ස් ලගෙන් බේරිලා හැමෝම බයස් ලගේ ගෙදරට යනවා. එතකොට තමයි 11 ආපහු එන්නේ. මයි කනතුරේ කියලා දැනගෙන එයා හැමෝම බේරගෙන රාක්ෂයන්ව පරාද කරනවා. ඉක්මනටම හැමෝම එකතු වෙලා විල්වයි නගරේ බේරගන්න හිතාගෙන මයින්ඩ් ෆ්ලෙයාව පරාද කරන්න සැලසුමක් හැදුවා. ජොයිසුයි නැන්සි ජොනතුනුයි විල්ව හොපර්ගේ කැබින් එකට එක්කන් ගිහින් එයාගේ ඇඟේ තියෙන වෛරස් එක පුච්චලා දාන්න එයාව අධික විදියට රත් කරනවා. ස්ටීව් අනිත් ළමයිව එක්කන් ගිහින් විල්ට හානියක් වෙන්නේ නැති විදිහට උමං විනාශ කරනවා. ඒකෙන් ඉතුරු වෙලා ඉන්න ඩෙමඩෝග්ස් ලව මෙයාලා දිහාට ඇදලා ගන්න පුළුවන් වෙනවා. අනිත් පැත්තෙන් හොපරුයි 11නුයි අප්සයිඩ් ඩවුන් එකේ දොරටුව ස්ථිරවම වහන්න විද්‍යාගාරයට යනවා. 11 සාර්ථකව යාගේ බලයන් පාවිච්චි කරලා දොරටුව වහලා දානවා. ඒකෙන් ඉතිරි වෙලා හිටපු හැම ඩෙමගෝගන් කෙනෙක්ම මැරෙනවා. ඩාට් එක්කම. අන්තිමේදී ඩොක්ටර් ඕවන්ස් 11ට සාමාන්‍ය ළමෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන් වෙන්න ව්‍යාජ උප්පැන්න සහතිකයක් හොපර්ට හදලා දෙනවා. නැන්සි ජොනතුනුයි මරේ බෝමන් එක්ක එකතු වෙලා විද්‍යාගාරයේ අත්හදා බැලීම් හෙළි කළාට පස්සේ හෝකින්ස් විද්‍යාගාරයේ ස්ථිරවම වහලා දානවා. අන්තිමට ස්කූල් ඩාන්ස් එකත් එක්ක ආයෙත් හැමදේම සාමාන්‍ය වෙනවා. ස්ටීව් ඩස්ටින්ට උදව් කරනවා. ලූකස් මැක්ස් එක්කත් මයික් 11 එක්කත් එකතු වෙනවා. හැබැයි ඒ වගේම මයින්ඩ් ෆ්ලෙයා තාමත් ජීවතුන් අතර කියලා හෙළි වෙනවා. එහෙනම් 3 වෙනි සීසන් එකෙන් ආයෙත් හම්බෙමු.